ළමයි ඔයාලා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ අංක 1 ජපන් භාෂා ආයතනයේ ජපන්කෝ ඇකඩමියට. හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා මම ජපන්කෝ ඇකඩමියගෙන් චමින්ද වර්ණකුල. ළමයි මේ ජපන්කෝ ඇකඩමිය ගැන ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් හොඳම ප්‍රතිඵල ගන්න ජපන් භාෂා ආයතනයේ ජපන්කෝ ඇකඩමිය කියන එක ලංකාව විතරක් නෙමෙයි ජපානයේ ඉන්න වැඩිම සිසුන් ප්‍රමාණයක් මේ ජපන් භාෂා ආයතනයේ ජපන් භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් ගොඩක් සතුටුයි වෙනත් රටවල ඉඳගෙනත් මේ ජපන් භාෂාව ඉගෙන ගන්නා ඉන්නවා. මැද පෙරදිග රටවල් වල ඉන්න අය පවා මේ ජපන්කෝ ඇකඩමිය හරහා මේ ජපන් භාෂාව ඉගෙන ගන්නේ මේ එක්සෑම් එක ලිව්වට පස්සේ දවසක ජපානයට යන්න හිතේ තියාගෙන. හැමෝම හදන්නේ ඉතින් හොඳ ආර්ථිකයක් හරිගස්ස ගන්න හොඳ පඩියක් ගන්න. ඉතින් ජපානය වගේ රටක් අංක 1 රටක් කියලා කියන්න පුළුවන්. අඩුම වියදමින් හොඳම රටකට යන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මෙතන එකම අමාරුකම තියෙන භාෂාව. ගොඩක් දෙනෙකුට ප්‍රශ්නේ තියෙන්නේ මේ භාෂාව හරියට කරගන්න තැනක් නැහැ කියලා. ඉතින් දැන් ඔයාලා හරිම තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන ලේසියෙන්ම ජපන් භාෂාව හරි ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. මම දැන් ඔයාලට මේ ජපන්කෝ ඇකඩමි වෙබ් අඩවිය කොයි විදිහටද මේකේ ගිහිල්ලා බලන්නේ පාඨමාලා තෝරගන්නේ කියලා දෙන්නම්. මේ වෙබ්සයිට් එකේ තියෙන මේ හැම වීඩියෝ එකක්ම බලන්න හැම දෙයක්ම ඔයාලට වැදගත්කමක් වෙයි. එහෙනම් දැන් මේ උඩින්ම තියෙන ජපන්කෝ එකේ ලෝගෝ එක, ඒ ලෝගෝ එකට පහලින් පොඩි ඉරි කෑලි තුනක් තියෙනවා. අන්න එතන ටච් කරාම මෙනු බාර් එක ඕපන් වෙනවා. එතන උඩින්ම තියෙන මුල් පිටුව කියලා මේ මුල් පිටුව කියන තැන තමයි අපි ඉන්නේ. ඒ හැම පිටුවකටම ගිහිල්ලා බලන්න මේ වෙබ්සයිට් එක ගැන අවබෝධයක් ගන්න. දැන් ඔයාලා මේ පිටුවලට ගිහිල්ලා බැලුවා නම් ආයෙත් ආපස්සට එන්න ඕන නම් ওই උඩ තියෙන ඉරි කැල් තුන ආයෙත් ටච් කරන්න මෙනු බාර් එක ඕපන් වෙනවා. ඒකේ මුල් පිටුව කියන තැන ටච් කරා නම් මෙන්න මේ විදිහට මුල් පිටුවේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක පහලින් තියෙනවා ජපන් පාඨමාලා කියලා. ඔයාලා ජපන් පාඨමාලාව කොතනින්ද පටන් ගන්න ඕන? ඒ හැම දෙයක්ම මේ පාඨමාලාව තෝරාගන්න කියන ඒ බටන් එක ටච් කරලා ඇතුළට ගිහිල්ලා බලන්න. ඊට පහලින් මේ ජපන්කෝ ඇකඩමි එකේ හොඳ ප්‍රතිඵල ගත්ත ජීවිතේ වෙනස් කරගත්ත අය ගොඩක් දෙනෙකුගේ කමෙන්ට්ස් දාලා තියෙනවා, රිවිව්ස් තියෙනවා. පොඩ්ඩක් ඒ වීඩියෝ ගිහිල්ලා බලන්න. ඔයාලට අදහසක් ගන්න පුළුවන්. කොයි වගේ අයද මේ ජපන් භාෂාව ඉගෙන ගන්න ආවේ? එහෙමනම් අපිටත් බැරි ඇයි කියලා දැනෙයි. පහලින් දාලා තියෙනවා ජපන් විභාග සහ ලියාපදිංචිය කියලා. එහෙනම් මේ ජපන් විභාග කියන්නේ මොනවාද? අවබෝධයක් ගන්න ඕන මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝස් වලින් හැම දෙයක්ම පැහැදිලි කරලා දීලා තියෙනවා. ළමයි ඔයාලා තවමත් මේ ජපන්කෝ ඇකඩමියට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ පහලින් සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක රතු පාටින් නම් තියෙන්නේ. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. දකුණු අත පැත්තේ බෙල් අයිකන් එක තියෙනවා. එතන ටච් කරොත් ජපන්කෝ ඇකඩමියෙන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. මෙන්න ජපන්කෝ ඇකඩමියෙන් අලුත් වීඩියෝ එකක් දාලායි කියලා. ඒ හින්දා බෙල් අයිකන් එකත් ටච් කරන්න. ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ ජපන්කෝ ඇකඩමි එකේ ලින්ක් එක. අන්න එතන ටච් කරන්න www.japanco.com කියලා. එතකොට ඔයාලා මේ ජපන්කෝ ඇකඩමි වෙබ් අඩවියට යනවා. ඒ වෙබ් අඩවියේ හැම දෙයක්ම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. හැම පාඨමාලාවක්ම වීඩියෝ විදිහට තමයි ඔයාලට හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඔයාලට පහසු වෙලාවක ඔයාලට කැමති විදිහකට කරන්න පුළුවන් විදිහට තමයි හරි ගස්සලා තියෙන්නේ. එහෙනම් මේ ජපන්කෝ ඇකඩමි එකේ ලින්ක් එක අන්න එතන ඇඟිල්ල තියලා ටච් කරන්න. එහෙනම් දැන් මේ උඩින්ම තියෙන ජපන්කෝ එකේ ලෝගෝ එක, ඒ ලෝගෝ එකට පහලින් පොඩි ඉරි කෑලි තුනක් තියෙනවා. අන්න එතන ටච් කරාම මෙනු බාර් එක ඕපන් වෙනවා. එතන උඩින්ම තියෙන මුල් පිටුව කියලා මේ මුල් පිටුව කියන තැන තමයි අපි ඉන්නේ. ඒ හැම පිටුවකටම ගිහිල්ලා බලන්න මේ වෙබ්සයිට් එක ගැන අවබෝධයක් ගන්න. මේ වීඩියෝස් වලින් හැම දෙයක්ම පැහැදිලි කරලා දීලා තියෙනවා.